ඉංග්ලිෂ් කතනය කියන්නේ ග්‍රැමර්ද නැත්නම් ඒක වෙනම ආර්ට් එකක්ද? ඔන්න බලන්න. අද වැඩකට යන්න කලින් මට මතක් වුණ දෙයක්. අපිට සාමාන්‍යයෙන් බඩගින්නක් ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් ඉංග්ලිෂ් වල කොමන් කියන දේවල් නැතුව ටිකක් ෆනි ස්ලෑන්ග්ස් විදියට කියනවා අපේ මේ ජෙන්සීලා. අපේ අලුත් පරම්පරාවේ ළමයි. මෙන්න මේ වගේ බලන්න වාට බඩගිනි කියලා කියන්න පුළුවන් මොඩර්න් අලුත්ම විදියට. හරිද? මේක ගොඩක් අය පාවිච්චි කරනවා. අපි සාමාන්‍යයෙන් දැන් කියන්නේ I'm hungry කියලා. මට ඇහිලා තියෙන I'm hangry කියලා කියනවා. නිකන් අර බඩගින්නත් එක්ක තරහක් තියෙනකොට I am hangry. ඊට පස්සේ සමහර ළමයි කියනවා මට ඇහිලා තියෙනවා I'm dying of hunger. I'm dying of hunger. බඩගිනි කියලා කියන විදියක්. I'm dying of hunger. සමහර අය කියනවා my stomach is growling. My stomach is growling. නෝට බඩගිනි කියලා කියන පුළුවන් my stomach is growling. මේ අපි අලුත් ළමයා පාවිච්චි කරන වචන. And then මේකන ටිකක් ඒ කාලේ ඉඳන් අපි පාවිච්චි කරා funny slang එකක් විදියට I could eat a horse. I could eat a horse. ඒ කියන්නේ මට අශ්වයෙක් වුණත් කරලා මට ලොකු බඩගින්නක් තියෙනවා. I could eat a horse. ඊට පස්සේ සමහර අය කියනවා I'm running on empty කියලා කියනවා. I'm running on empty. ඉතින් මෙන්න මේ වගේ පාවිච්චි කරලා මේ modern slangs පාවිච්චි කරලා funny slangs පාවිච්චි කරලා ඔයාලට බඩගිනි කියලා කියන්න පුළුවන් I'm hungry කියනකට වඩා. අපි නිකන් මතක් කරොත් පළවෙනි එක I'm hangry not hungry. And then I'm dying of hunger. My stomach is growling. I could eat a horse. I'm running on empty. මෙන්න මේ වගේ කියන්න පුළුවන්. මං හිතනවා මේකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන් ඇති අද ඉඳලා පාවිච්චියට ගන්න.